නැපෝලියන්ට වෙච්ච දේ ඔයාලත් කරගන්න හදන්න එපා. ව්ලැඩිමීර් පුටින් මේ විදිහට පවසන්නේ ප්‍රංශයට. මොකද මේ දවස්වල ප්‍රංශයේ ලොකු යුරෝපා හමුදාවක් හදන වැඩේට බැහැලම වැඩ කරනවා. මෙන්න මේ නිසා තමයි පුටින් ඒ විදිහට කියන්නේ. ඇත්තටම නැපෝලියන් කියන්නේ කවුද? තනි වචනින් කියනවා නම් නැපෝලියන් කියන්නේ වැද්දෙක්. නමුත් අන්තිමට අනවශ්‍ය දෙයක් කරන්න ගිහිල්ලා මේ දක්ෂයා අවසන් ගමන් යනවා. මේ දක්ෂයා ඉවරයක් කරන වැඩේ පටන් ගන්නේ රුසියාව. ඒ නිසා තමයි ව්ලැඩිමීර් පුටින් පවසලා තියන්නේ නැපෝලියන් කරගත්ත දේ ඔයාලත් කරගන්න එපා කියලා. නැපෝලියන් බොනපාට් ඉතිහාසයේ ජීවත් වුණු ඉතාමත්ම දක්ෂ රණශූරයෙක්. දුප්පත් පවුලක ඉපදුණු නැපෝලියන් බොනපාට් ඉපදෙන දවසේ තියන්න තැනක්වත් තිබිලා නැහැ. නැපෝලියන් බොනපාට් උපත ලබන්නේ 1769 අවුරුද්දේ අගෝස්තු මාසේ 15 වනදා. ඉතින් ප්‍රංශ ජාතිකයන් අතර ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. ඒ තමයි නැපෝලියන්ගේ අම්මට ආපු දොළ දුකක් ගැන. ඒ තමයි ලෝකේ පවතින සියලුම රටවල් රෙද්දක මැහුමක් විදියට අඳින එක. නැපෝලියන් බිහිවන අවස්ථාවේදී මේ මැහුම සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ. ඒ මැහුමේ ඇය ගොතා තිබුණේ නැපෝලියන් පස්සේ කාලෙක යටත් කරගත්ත කියන යුරෝපා රටවල් වලට කියලා කියනවා. නමුත් මේ කතාවේ ඇත්ත නැත්ත ගැන හරියටම කියන්න බෑ. ඉගෙනීම කටුවත්තකි එහි ඵලය මල්ලිත්තකි කියන කතාව ඔයාලා අනිවාර්යෙන්ම අහලා ඇති. කොහොම හරි මේකට හොඳම උදාහරණයක් තමයි නැපෝලියන් බොනපාට් කියලා කියන්නේ. ඉගෙනීමට තියෙන දක්ෂ බව නිසාම ඉහළට යන නැපෝලියන් උපාය මාර්ගික මාස්ටර් ප්ලෑන් මගින් රටේ බලය අල්ල ගන්නවා. ඒ වගේම ප්‍රංශ මිනිස්සුන්ගේ සාමාන්‍ය උසට සාපේක්ෂව ඔහු මිටි කෙනෙක් වුණා. ඔහුගේ උස අඩි 5කුත් අඟල් 5කුත් වුණා. ඒ වුණාට නැපෝලියන්ගේ උස ගැන එක එක කතා තියෙනවා. සමහර ඉතිහාසඥයන් පවසනවා නැපෝලියන්ට සාමාන්‍ය උසක් තිබ්බා. ඒත් නැපෝලියන් අවට හිටපු ආරෝහ සම්පන්න උස මහත සොල්දාදුවන් නිසාම නැපෝලියන් කුඩා මිනිසෙක් විදියට පෙනුණා කියලා. කොහොම හරි මේ කුඩා මිනිසා ඒ කාලේ මුළු ලෝකෙම හෙල්ලුවා. කොහොම නමුත් පාසලේදී ඉගෙන ගන්න අය ඔහුව කොන් කරලා තමයි තිබ්බේ. ඒ ඔහු දුප්පත් පවුලකින් ආපු කෙනෙක් නිසා. මොකද මේ පාසලට ආපු අනිත් අය ඔක්කොලාම ලොකු පවුල් වල අය. එයාලා නිතරම නැපෝලියන් බොනපාට්ට විහිළු කරලා තියෙනවා. නමුත් ඔහු ඒවා වැඩි ගානකට ගත්තේ නැහැ. නමුත් පසු කාලෙක ඔහු ප්‍රංශ යුද ඇකඩමියක 1785 වර්ෂයේ උපාධිය ලබාගෙන දෙවන ලෙෆ්ටිනන්ට් කෙනෙක් විදියට ප්‍රංශ යුද හමුදාවට බැඳෙනවා. 1793 දී වයස අවුරුදු 24ක් වෙනකොට ප්‍රංශ භටයන් මෙහෙයවමින් බ්‍රිතාන්‍යයන් විසින් මෙහෙයව පිරිසක් පරාජය කළා. මේ ජයග්‍රහණය නිසාම ඔහුට බ්‍රිගේඩියර් ජෙනරාල් තනතුරකට උසස් වීමක් ලැබුණා. ඒ වගේම විප්ලවීය නායකයන්ගේ ඇසට ඔහු යොමු වුණා. නැපෝලියන් තේරුම් අරගෙන තිබුණා හමුදාමය සාර්ථකත්වයේ දේශපාලන බලපෑමක් බවට පරිවර්තනය කරන්න පුළුවන් කියලා. ක්‍රිස්තු වර්ෂ 1796 දී නැපෝලියන්ට තවත් බාරදූර කාර්යයක් පැවරෙනවා. ඒ එවකට ප්‍රංශය මත යැපුණු ඉතාලි හමුදාව නැවතත් නගා සිටුවීම. ඒ වෙනකොට ඉතාලි හමුදාව කියන්නේ ඉතාමත්ම දුර්වල හමුදාවක්. ඉතාලි හමුදාව ඉතාමත්ම ඉක්මනින් ප්‍රබල හමුදාවක් බවට පත් කළ නැපෝලියන් බොනපාට් ඒ හමුදාව යොදා ගනිමින් යුද්ධ කිහිපයක්ම කරලා ප්‍රදේශ කිහිපයක්ම ආක්‍රමණය කළා. මෙහෙම ආක්‍රමණය කළා යුරෝපය තුල ප්‍රංශ අධිරාජ්‍ය තවත් ව්‍යාප්ත කළා. කොහොම හරි නැපෝලියන් බොනපාට්ට විශේෂ මොලයක් පිහිටලා තිබ්බා. ඔහුට පොතක් එකපාරක් කියුවට පස්සේ ඔක්කොම මතක හිටිනවා. මේකට කියන්නේ ෆොටෝග්‍රැෆික් මෙමරි කියලා. අපේ සමාජය තුලත් මේ වගේ ෆොටෝග්‍රැෆික් මෙමරි තියෙන කට්ටිය ඉන්නවා. නමුත් එයාලා පිරිසෙන් ඉතාමත්ම අඩුයි. ඒ වගේම නැපෝලියන් බොනපාට්ට එක දිගට වේගෙන් වැඩ කරන්න පුළුවන් වුණා. දිනකට පැය 16ක් වැඩ කිරීම ඔහුට සාමාන්‍ය දෙයක් වුණා. විදුලි වේගෙන් ඔහු තීරණ ගත් අතර ඒවා ක්‍රියාත්මක කිරීමද ඒ වේගෙන්ම සිද්ධ වුණා. ඔහුගේ සතුරන් සැරස්මවල් ඇති කරලා ක්‍රියාත්මක කිරීමට පෙර ඔහු ඒ සතුරන් පරාද කරලා දැම්මා. අනිත් මිනිස්සු වශී කර ගැනීමේ අපූරු හැකියාවක් ඔහුට තිබුණා. ඔහු වෙනුවෙන් මැරෙන්න පවා බොහෝ පිරිසක් හිටියා. නැපෝලියන් බොනපාට්ගේ ජයග්‍රහණය ඔහුට ධනය, ගෞරවය සහ සෙබළුන්ගේ පක්ෂපාතීත්වය අරගෙන ආවා. ප්‍රංශයේ ලොකු වීරයෙක් බවට නැපෝලියන් බොනපාට් පත් වුණා. මේ නිසා ඔහු ඉතාමත්ම ටික කාලයකින් ප්‍රංශයේ යුද නායකයා වෙලා එතනින් පස්සේ ප්‍රංශ අධිරාජ්‍යයා වුණා. 19 වන සියවසේ මුල් භාගය වෙනකොට ඔහු විසින් යුරෝපයේ බොහෝ කොටස් යටත් කරගනු ලැබුවා. ඉතාමත්ම ඉහළ තලයේ යුදෝපාය කෞශල්‍යයන් නැති ඔහු අනිත් බොහෝමයක් යුරෝපීය රාජ්‍යයන් යටපත් කරගෙන අධිරාජ්‍ය පුළුල් කරගත්තා. නැපෝලියන්ගේ මූලික අභිප්‍රාය වෙලා තිබුණේ මෙකල යුද මේසේ බලවත් වෙමින් තිබුණු එංගලන්තය අල්ල ගැනීමයි. නමුත් මේ කාර්යය සිදු කිරීමට ඒ කාලේ ප්‍රංශ නාවික හමුදාවේ තත්ත්වය ප්‍රමාණවත් නැහැ කියලා ඔහු දැනගත්තා. ඉතින් බ්‍රිතාන්‍යයන් වෙනත් පැත්තකින් දුර්වල කිරීමේ බලාපොරොත්තුවෙන් ඊජිප්තයේ ස්ථාපිත කරලා තිබුණු බ්‍රිතාන්‍ය නෞකාවලට පහර දුන්න නමුත් ඒක අසාර්ථක වුණා. කෙසේ හෝ නැපෝලියන් බොනපාට් ප්‍රංශය ගොඩක් දියුණු කළා. ප්‍රංශය අධ්‍යාපනයේ නගා සිටුව අතර ආර්ථිකය ශක්තිමත් කළා. විද්‍යාව සහ තාක්ෂණයට උදව් කළා.
ප්‍රංශ විප්ලවය නිසාම ප්‍රංශයේ පැවතුණු කතෝලික ආගම සහ රජය අතර ඇතිවෙලා තිබුණු විරසකභාවයන්ද යථා තත්ත්වයට ගැනීමට ඔහු විසින් කටයුතු කළා. කොහොම හරි නැපෝලියන් බොනපාර්ට්ගේ අභිප්‍රාය සාර්ථක කරගන්න එක ලේසි වුණේ නැහැ. මොකද බ්‍රිතාන්‍යයට ලොකු නාවික හමුදාවක් හිටියා. කොහොම නමුත් 1810 වෙනකොට නැපෝලියන් යුරෝපයේ බලවතා විදියට වැජඹුණා. ඔහු ප්‍රංශයේ අධිරාජ්‍යයා වුණා. බෙල්ජියම, නෙදර්ලන්තේ, ඉතාලිය, ඉස්පාඤ්ඤය, පෘතුගාලයේද ප්‍රංශ පාලනය ස්ථාපිත කරලා තිබුණා. ඉතින් නැපෝලියන්ගේ ඊළඟ සැලැස්මුනේ රුසියාව ආක්‍රමණය කරන එක. නැපෝලියන් රුසියාව ආක්‍රමණය කිරීම සඳහා තමාගේ අධිරාජ්‍යයෙන් සහ මිත්‍ර රටවල් වලින් දැවැන්ත හමුදාවක් එකතු කරගත්තා. ඒ සම්පූර්ණ පිරිස් ශක්තිය පිළිබඳ විවිධ මතිමතාන්තර තිබුණත් 6 ලක්ෂයක පමණ හමුදාවක් හිටිය කියලා තමයි මේ වෙනකොට පිළිගන්නේ. නැපෝලියන් බොනපාර්ට්ගේ විශාල හමුදාව රුසියාව ආක්‍රමණය කරනකොට රුසියාවේ හිටිය ලක්ෂ 2.5ක විතර හමුදාවක්. රුසියානු යුද්ධය ඉතාමත්ම ඉක්මනින් අවසන් කිරීමේ අරමුණින් විශාල අශ්වයන් ප්‍රමාණයකුත් ඔවුන් අරගෙන ගියා. ඉතින් මේ හැමෝටම ආහාර ගෙන යාම අසීරු වෙච්ච නිසාම Taman පසු කරගෙන යන ප්‍රදේශයන්ගෙන් ආහාර සොයා ගැනීමට නැපෝලියන් බොනපාර්ට් බලාපොරොත්තු වුණා. අනිත් එක තමයි ප්‍රංශ හමුදාවේ හමුදා ශක්තිය නිසාම රුසියානුවන් ඉතාමත්ම ඉක්මනින් පරාජය කරන්න පුළුවන් වෙයි කියලා නැපෝලියන් බොනපාර්ට් හිතාගෙන හිටියා. කෙසේ නමුත් පළමු සති කිහිපය තුළ ලොකු සටනක් ඇති වෙයි කියලා නැපෝලියන් බොනපාර්ට් අපේක්ෂා කළා. නමුත් රුසියානුවන් සටනට පැමිණියේ නැහැ. නැපෝලියන්ගේ හමුදාව ඉස්සරහට එන්න රුසියානුවන් ටිකෙන් ටික පසුබසිනවා. තවදුරටත් ඔහුගේ සේනා ඉදිරියට යද්දි ඔවුන් දිගින් දිගටම පසුබැස්සා. හැබැයි නිකන් නෙවෙයි. මේ අතර ගොවීන් තමාගේ අස්වනු ගිනි තබා විනාශ කරලා තමයි පලා ගියේ. නැපෝලියන්ගේ හමුදාව මොස්කව් වෙත ඇතුල් වෙනකොටත් මොස්කව් වැසියන් අතිබහුතරයක් නගරය අතහැරලා දාලා තිබ්බා. නමුත් ඔවුන් මේ ප්‍රදේශයට ගිය විගස රුසියානුවන් ඒවට කඳවුරු බැඳගත්තා. ඉන්පසුව නැපෝලියන්ගේ හමුදාවන්ට අවශ්‍ය දේ යෑම වැළැක්වීම සිදු කරලා උපායශීලීව රුසියානු හමුදාවන් ප්‍රංශ හමුදාව ආක්‍රමණය කළා. එවිට එහි සිටි හමුදාව වෙච්ච ලක්ෂ 6ක ප්‍රමාණයකින් පණ ගලවාගෙන නැවත පසුබැසීමකට හැකි වුණේ ලක්ෂයකට පමණයි. නැපෝලියන්ගේ හමුදාවේ බොහෝ සෙබළුන් සීතල දරාගත නොහැකිව මරණයට පත් වුණා. මේ පරාජයෙන් නැපෝලියන්ට පළපුරුදු සෙබළුන් රැසක්ම හිමි වෙලා ගියා. ඒ වගේම ඔහුට ප්‍රතිවාදී රටවල් නැවත සංවිධානය වෙලා ඔහුට පහර දීමටත් පටන් ගත්තා. එතනින් පස්සේ නැපෝලියන්ගේ පරාජය ස්ථිර වුණා. අවසානයේදී නැපෝලියන් බොනපාර්ට් මරණයට පත් වෙන්නේ ශාන්ත හෙලේනා දූපත් සිරකරුවෙක් විදියට ඉතාමත්ම දුක්ඛිත විදියට. ඔන්න ඕක තමයි කියන්නේ කොච්චර දක්ෂයෙක් වුණත් හිතලා මතලා සමහර තීරණ ගන්න ඕනේ කියලා. එදා ඒ තීරණය ගත්තේ නැතිනම් අද වෙනකොට මුළු ඉතිහාසෙම වෙනස් වෙලා තියෙන්න ඉඩ තිබුණා. අවසානයේට එච්චර දක්ෂයෙක් වුණු නැපෝලියන් බොනපාර්ට් මැරෙන්න සිද්ධ වුණේ ඉතාමත්ම දුක්ඛිත ආකාරයට. ඉතින් මේහ සම්බන්ධව ඔයා හිතන්නේ මොනවද කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේ අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට සමු අරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්. අවධානමින් මිදමු. අපි දැනුවතුමු. ගෑස් රෙගියුලේටරය අවුරුදු 5කට වතාවක්. ගෑස් බටය අවුරුදු 2කට වතාවක්. හරි කාලෙට හරි විදිහට මාරු කරමු.